welcome to my YouTube channel. ඉතින් මම හිතුවද මම කිලෝ 70කට ඉඳලා කිලෝ 51කට බර අඩු කරගත් විදිහ ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඉතින් ඔයාලා බර අඩු කරගන්න ගමන් ඉන්නවනම් නැත්නම් ඔයාලා බර අඩු කරගන්න හිතන් ඉන්නවනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා. අනිත් එක ළමයි මම මෙතනදි කියනවනේ මම ගොඩාක් සිම්පල් දේවල් මෙතනදි කරේ. ඒ හින්දා මම හිතනවා මේවා අනිවාර්යෙන් ඔයාලටත් ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ළමයි මුලින්ම මම ඔයාලට කියන්න ඕන මම බර අඩු කරගද්දි මම මට දාගත්ත නීති දෙකක් තියෙනවා. එකක් කටපාලනය, අනිත් එක තමයි පැණි රස කෑම ගොඩාක් අඩු කරන එක. මොකද අපි කොච්චර කෑම පාලනය කරත් වැඩක් නැහැ. අපි අනවශ්‍ය විදියට පැණි රස කනවා නම්. මම මෙතනදී කටපාලනය කියලා අදහස් කරන්නේ අර සාමාන්‍යයෙන් දැන් අපි ඩයට් කරන්න කලින් අර හිතෙන විදියට කෑම කන්නේ. ඒ කිව්ව අර ටයිම් එකක් නැහැ. ස්නැක්ස් කනවා, ඔය ෆිල්ම් බලන ගමන් කනවා, එක ටෙලි ඩ්‍රාමාස් බලන ගමන් කනවා. අන්න ඒකයි මම ඔයාලට අර කටපාලනය කියලා අදහස් කරේ. මොකද අපි ඩයට් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේවල් අපි නවත්තන්න ඕන. හරි ළමයි. ඉතින් දැන් අපි පටන් ගමු මගේ මුලින්ම උදේ කෑම එකෙන්. මම ගොඩක් වෙලාවට උදේට කෑවේ කුරක්කන් රොටි නැත්නම් කුරක්කන් පිට්ටු. එහෙමත් නැත්නම් පරිප්පු වලින් රොටියක් හෝ තෝසයක් හදලා ඒ වගේ දේවල් තමයි මම උදේට ආහාරයට ගත්තේ. එහෙමත් නැත්නම් ඇට වර්ග කිව්වේ මම මුං ඇට, රතු කව්පි ඒ වගේ ඒවා තමයි මම ඒ වලින් බොහොම පොඩ්ඩක් කුරක්කන් රොටියක් ගත්තොත් ළමයි කුරක්කන් රොටි එකක්. කුරක්කන් රොටි එකක්, කොළ ඇපල් ගෙඩියක් හෝ භාගයක්. ඒ වගේ තමයි මම කෑමට ගත්තේ. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ රොටි, තෝසේ ඒකුවේ පරිප්පු දෝසේ ඒ වගේ ඒවා හදද්දී ඔයාලා තෙල් පාවිච්චි කරද්දී පොල් තෙල් වෙනුවට ඔයාලට ඔලිව් තෙල් බිංදු කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගොඩාක් හොඳයි. මොකද මම ගොඩාක් වෙලාවට පොල් තෙල් ගොඩක් නෙමෙයි මම කොහොමත් පොල් තෙල් වෙනුවට මම පාවිච්චි කරේ ඔලිව් ඔයිල්. ඉතින් ඔලිව් ඔයිල් බිංදු කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඔයාලට ගොඩාක් උදව් වෙනවා බර අඩු කරගන්නත් ඔයාලේ කෑම එකත් ගොඩක් හෙල්දි විදියට හදාගන්න පුළුවන්. හරි ළමයි අපි දැන් කතා කරමු මගේ දවල් කෑම එක ගැන. ඇත්තටම මම දවල්ට කෑවේ ගෙදර මං කිසිම අමතර සල්ලි වියදම් කරලා මුකුත් ගෙනල්ලා එහෙම හදන් කෑවේ නැහැ. මම දවල්ට කෑවේ ගෙදර හදන කෑම එකේ. ගෙදර දවල්ට උයන කෑම වලින් බත් පොඩ්ඩයි. බත් පොඩ්ඩයි. මම නම් ගත්තේ පොල් කටු හැන්දෙන් එකක් වගේ බත්. ඔය සාමාන්‍ය සයිස් පොල් කටු හැන්දෙන් බත් එකයි, බත් ඒ හැන්දෙන් එකයි සහ එළවලු හදලා තියෙන මැල්ලුමක් හදලා තිනා නම් එළවලු මැල්ලු හදලා තියෙන මාළු හෝ මස් ඒව වලින් අවශ්‍ය ප්‍රමාණයට හිතන්නකො මාළු කෑලි දැන් අපි වෙනදට කනවා නම් මාළු කෑලි එකක් මම මාළු කෑලි 4ක් විතර කෑවා. හැබැයි එහෙම කියලා ළමයි මස් මාළු උනත් ඕනාට වඩා කන්න හොඳ නැහැ. මම එළවලු, ඒ මැල්ලු, මස් මාළු ඒවා බත් වලට වඩා වැඩියෙන් අපි බෙදා ගන්න බත් ප්‍රමාණයට වඩා වැඩියෙන් බෙදාගෙන කෑවා. ඕක තමයි මගේ දවල් කෑම එක. මම දවල්ට කිසිම දෙයක් කෑවේ නැහැ. දවල්ට මම කෑවේ බත් චුට්ටයි හදලා තියෙන එළවලු වලින්, මස් මාළු වලින් බත් වලට වඩා ටිකක් වැඩි ප්‍රමාණයකින් බෙදන් තමයි කෑවේ. ඉතින් දවල් කෑම එකත් ඔහොම තමයි මම අරගත්තේ. ඊළඟට අපි කතා කරමු මගේ රෑ කෑම එක. තමයි අපි මෙතනදී කතා කරමු මගේ රෑ කෑම වේල ගැන. ඉතින් මම මෙතනදී අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මට ගොඩාක් වෙලාවට මගේ රෑ කෑම වේල මග ඇරුණා. ඉතින් ඒ අපි කතා කරමු මම රෑ කෑම කාපු දවසට, ගත්ත දවසට මම මොනවද කෑවේ කියලා. ඉතින් මම රෑ කෑම කන දවස් වලට මම ගොඩක් වෙලාවට කෑවේ එළවලු තම්බලා. එළවලු කිව්වේ පොඩි කැරට් කෑල්ලා, ගෝවා, බෝංචි වගේ ඒවා ස්ටීම් කරලා ඒත් එක්කම මාළු පෙත්තක් නැත්තම් තෝර මාළු පෙත්තක් වගේ පොඩි පෙත්තක් අර ඒකත් ස්ටේ තම්බලා එහෙම තමයි මම රෑ කෑම ගත්තේ. රෑට බලමයි අපි ගොඩාක් කෑම කන්න හොඳ නෑ. රෑට බත් නම් මම නම් ඇත්තටම කියන්නේ රෑට බත් නම් කන්නම එපා. මම නම් බත් කටේ තිබ්බේ නැහැ රෑට. බත් කෑවේ නැහැ. පුළුවන් තරම් අර වගේ එළවලු තම්බලා එහෙමත් නැත්තම් රතු මොනවා හරි ඔය මේ කුරක්කන් පොඩි කුරක්කන් රොටියක් චූටි එකක් ඒ වගේ පුළුවන් තරම් රෑට සැහැල්ලු ආහාරයක් ගන්න. ඒ ගන්න කෑම එක මොකක් වුණත් හෙල්දි කෑම එකක් ගන්න. ඒ වගේම තමයි ගන්න කෑම එකේ අනිවාර්යෙන් ඔයාලා ප්‍රමාණය බලන්න. ගන්න කෑම එක අධික විදියට බඩගිනි කියලා ගොඩාක් ලොකු කෑම එකක් කන්න එපා. ඒක මේ පුළුවන් තරම් පොඩි කෑම වේලක් පොඩියට රෑ කෑම එක ගන්න. හරි ඊළඟට අපි කතා කරමු මේ ප්‍රධාන කෑම වේල් තුනට අමතරව මම මොනවද කෑවේ කියලා. පොඩි බඩගිනි එද්දී චූටි ඒකුවේ අර පොඩි අපි කියන්නේ ස්නැක් ටයිම් කියලා ඒ වගේ එද්දී මම කරේ එක්කෝ ලෝ ෆැට් චීස් කෑල්ලක් එහෙමත් නැත්නම් ලෝ ෆැට් යෝගට් ටිකක් ඒ වගේ දේවල් තමයි මම කෑවේ. නැත්නම් දැන් මට හිතන්නකෝ මට පැණි රස මොන හරි කන්න ආස හිතුණා කියලා ඒ වෙලාවට මම කරේ රටේ ඉඳි එක ඇටයක්.
රටින්දී එක ඇටයක් හෝ දෙකක් 3 4 5 කෑවේ නෑ. එක ඇටයක් හෝ දෙකක් කෑවා. එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක්, පොඩි ඇපල් කෑල්ලක් ඒ වගේ කෑවා. අනිත් එක මෙතනදී කියන්න ඕන පළතුරු ಜಾති උනත් ඔයාලා ගන්නවා නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න. මොකද ගොඩාක් පැණි රස පළතුරු ಜಾති උනත් අධික විදියට කන්න හොඳ නෑ. පොඩ්ඩක් කෑවට කමක් නැහැ. ප්‍රමාණය ඉක්මවලා ගොඩාක් ලොකුවට කන්න යන්න එපා. මොකද ඒකත් අනිත් පැත්තට අපේ බර වැඩි වෙන්න බලපානවා. ඉතින් මම ස්නැක් ටයිම් වලට එහෙම නැත්නම් පොඩි බඩගිනි වලට මම කෑවේ ඔන්න ඔය වගේ කෑම. ඊළඟට කතා කරමු අපි මම මේ කෑම වේල් වලට අමතරව කෑමට අමතරව මම කරේ මොනවද කියලා. කෑම වේල් වලට අමතරව මම අනිවාර්යයෙන්ම එක්සර්සයිස් කරා. අනිවාර්යයෙන් වර්ක්අවුට් එකක් කරා. ඒ වගේ වර්ක්අවුට් එක මම විනාඩි සමහර දවස්වල විනාඩි 40ක් කරා. සමහර දවස්වලට පැය භාගයක් වගේ පොඩි ටයිම් අරන් තමයි මම කරේ. ඔයාලටත් ඔයාලා දැන් දුක් වෙන්න එපා. ඔයාලට වර්ක්අවුට් කරන්න වෙලාවක් නැහැ. එහෙම එකක් නැහැ. ඔයාලා කෑම ටික පාලනය කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට ඇඟ හදා ගන්නත් පුළුවන්. මොකද මම මුලින්ම වර්ක්අවුට් කරන්න ගත්තේ නැහැ. පස්සේ මගේ මම ඩයට් එකේදී මගේ ඇඟ ගොඩක් අඩු වුණා. ඊට පස්සේ මට අර ඉක්මනට ඇඟ තව ටිකක් ඉක්මනට අඩු කරගන්න ඕන හින්දා තමයි මම එක්සර්සයිස් කරන්නත් පටන් ගත්තේ. නැතුව මට අර මේ මුලින්ම මම එක්සර්සයිස් කළා එහෙම එකක් නැහැ. ඉතින් කෑම පාලනය කරනවා නම් අනිවාර්යෙන් ඇඟ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් නම් විනාඩි 10ක් හරි අවම විනාඩි 10ක් 15ක් නැත්නම් විනාඩි 20ක් ගමුකෝ අපි. විනාඩි 20ක් හරි පොඩ්ඩක් හරි ඇවිදින්න පුළුවන් නම් ඒකත් ඔයාලට බර අඩු වෙන්න ඔයාලා හිතනට වඩා ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම තමයි මම වර්ක්අවුට් වලට අමතරව මම ග්‍රීන් ටී එකකුත් පාවිච්චි කළා. ග්‍රීන් ටී එක නම් මට බෙස්ට් රිසල්ට් හම්බුණා. ග්‍රීන් ටී එකත් ගොඩාක් හොඳයි. මොකද මම ගොඩාක් ග්‍රීන් ටී ಜಾති බීලා තිනවා. හැබැයි මට කිසිම ග්‍රීන් ටී එකකින් කිසිම විදියකින් රිසල්ට් එකක් හම්බෙලා නැහැ. හැබැයි මම මගේ බර අඩු කරගද්දි මම පාවිච්චි කරපු ග්‍රීන් ටී එක ඇත්තටම ඒකත් මට මගේ බර අඩු කරගන්න ගොඩක් මට උදව් වුණා. සාමාන්‍ය තරමට මට උදව් වුණා. මොකද අපි ඩයට් කරනවා නම් අපි සාමාන්‍යයෙන් කෙට්ටු වෙන එක අනිවාර්යයක් නැහැ. නමුත් ඔයාලට පුළුවන් නම් ග්‍රීන් ටී එකක් යූස් කරන්න. ඇත්තටම ඒක ගොඩාක් හොඳයි. අනිත් එක ළමයි තව දෙයක් කියන්න ඕන. මම සති දෙකකට හෝ සතියකට සැරයක් වගේ එක දවසක් අනිවාර්යෙන් මම කැමති කෑමක්. ඒ කිව්වේ මම කැමති කෑමක් බොහොම පොඩි ප්‍රමාණයක් කෑවා. ඒ කිව්වේ හිතන්නකො අපි දැන් ගමු අපි මම ආසයි චොක්ලට් වලට. චොක්ලට් එකක් ගත්තොත් සම්පූර්ණ චොක්ලට් එකක් නෙමෙයි. චොක්ලට් එකේ අර මෙහෙම කෑලි තියෙනවනේ. ඒ කෑලි වලින් එක කෑල්ලක් මට අර මගේ ආසාව මේවා කරගන්න මම එහෙම කෑවා. එහෙම කියලා ළමයි ඔයාලා අපි ආසයි සතියට එක දවසක් නේ ඒක දවසේ හොඳට කන්න ඕන කියලා අර චොක්ලට් එකමයි තඩි පිට්සා ඒවා කන්න යන්න එපා. ඇත්තටම එතකොට නම් කිසිම රිසල්ට් එකකුත් නැහැ. ඇත්තටම ඔයාලා කරන වැඩෙන් වැඩකුත් නැහැ. ඉතින් මම ඔහොම තමයි මේ වගේ දේවල් තමයි මම කරේ. මට හිතුවට වඩා ඉක්මනට රිසල්ට් එක හම්බුණා. මට මාස දෙකක් වගේ යද්දී ඇත්තටම මගේ ලොකු වෙනස්කමක් වුණා. වගේම තමයි ළමයි මම තව දෙයක් කියන්න කැමතියි. ඉක්මන් ප්‍රතිඵල ලැබෙන විදිහේ දේවල් කරන්න යන්න එපා. ඒක අපේ සෞඛ්‍යයට ශරීරයටත් ගොඩාක් අහිත කරයි. ඉතින් පිටි සහිත කෑම පැණි රහ ඒ වගේ කෑම කන එක අවම කරලා හෝ නතර කරලා අනිවාර්යෙන් ඔයාලා මම මේ කිව්ව විදියට කරන්න අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රතිඵල ලැබෙනවා. මම කිලෝ 70ක ඉඳලා 51කට බර අඩු කරගත්තේ මේ වීඩියෝ එකේ කියන ටික කරලා විතරයි. මෙතනින් එහාට මේ වීඩියෝ එකේ නොකියන කිසිම දෙයක් මම කරේ නෑ. මේවා කරලා තමයි මම බර අඩු කරගත්තේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකේ මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා. ඔයාලට වැදගත් වෙන විදිය මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට දැනගන්න ඕන මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් අපි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.